ඔයාගේ සැලරි එක වැඩි කරන්න ඕනේ කියලා ඉල්ලන්න ඕනේ කියලා ඔයාට හිතිලා තියෙනවද? හැබැයි ඔයා මෙච්චර කාලෙකට ඇහුවද? නෑ නේද? ඔයා හිතුවා විතරනේ. ඔයා හිතන්නේ නැති එයාලා බෑ කිව්වොත් මොකද වෙන්නේ කියලා. එයාලා මම කෑදරයි කියලා හිතයිද? එහෙමත් නැත්නම් මගේ බොස් මං ගැන තියෙන විශ්වාසය නැති වෙයිද? ඊට පස්සේ මං ගැන තියෙන ඒ ගරුත්වය නැති වෙයිද? අන්න එහෙම ඔයා හිතන්නේ නැතිනේ. කිසිම වෙලාවක ඔයා අහන්න ගියේ නැහැ. රෙස්පොන්සිබිලිටිත් බාරගත්තා, තිබ්බ වැඩ ටික හරියටම කරා, අලුතෙන් දෙන ටාස්ක් ඔක්කොම ඔයා හරියට කරා, ප්‍රශ්න විසඳුවා. ඔයා හිතුවා කවුරු හරි ආව දැකලා ඔයාගේ සැලරි එක වැඩි කරයි කියලා. මාස ගණන් ගෙවිලා ගියා, අවුරුදු ගණන් ගෙවිලා ගියා. හැබැයි ඔයාගේ සැලරි එක වැඩි වුණේ නෑනේ. මේ අතර ඔයාට වඩා අඩු එක්ස්පීරියන්ස් එකක් තියෙන, ඔයාට වඩා අඩු වැඩ ප්‍රමාණයක් කරන මිනිස්සෙක් වැඩියෙන් earn කරනවා දැකලා තියෙනවද? ඇයි ඒ? ගොඩක් වෙලාවට සැලරි කියන දේවල් කැපකිරීම මත පදනම් වෙලා වැඩි කරන්නේ නැහැ. ඒවා වැඩි කරන්නේ මිනිස්සුන්ගේ තියෙන වැලියුස් කියන දේවල් සලකලා බලලා. අද මම කියලා දෙන්න යන්නේ ලංකාව ඇතුලේ ඉඳලා ඔයාගේ සැලරි එක වැඩි කරගන්න කතා කරගන්නේ කොහොමද? ඒක වැඩි කරගන්නේ කොහොමද? ඒක ඉල්ලන්න ඕන කොහොමද? ඒ වගේම ඒකට ලෑස්ති වෙන්න ඕන කොහොමද? මොන විදිහටද ඒක අහන්න ඕන කියන දේවල් මම අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා. මාව විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න. අපේ අය කරන ලොකුම වැරද්ද තමයි වැඩිපුර සැලරි එකක් ඉල්ලන්නේ නැති එක. එහෙමත් නැත්නම් සැලරි එක වැඩි කරලා දෙන්න කියලා හරි විදිහට ඉල්ලන්නේ නැති එක. ඇයි ගොඩක් අයට සැලරි වැඩිවීමක් කියන දෙයක් හම්බෙන්නේ නැත්තේ? කම්පැනි එකක් කියන්නේ මිනිස්සුන්ගේ මොලේ ගැන කියවන්න පුළුවන් එකක් නෙවෙයි. ගොඩක් අය හිතනවා මගේ බොස් මං ගැන දන්නවා, එයා මං ගැන හිතලා මගේ සැලරි එක වැඩි කරයි කියලා. ඔයාගේ බොස් ඔයාව ඇප්‍රිසියේට් කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් ඔයාගේ සැලරි එක වැඩි වෙනවා කියලා කවදාවත් කියන්න බෑ. බිස්නස් කරන අය හැමතිස්සෙම හිතන්නේ වෙනස් විදිහට. එයාලා හිතන්නේ හැමතිස්සෙම කොස්ට් එක, ප්‍රොෆිට් එක, එයාලට හම්බෙන බෙනිෆිට්ස්, ඊට පස්සේ එයාලගේ බිස්නස් එක සක්සස් කරගන්නේ කොහොමද, එයාලගේ වැලියුස් බිල්ඩ් කරගන්නේ කොහොමද, කම්පැනි එක ග්‍රෝ කරන්නේ කොහොමද, මෙන්න මේ කියන දේවල් තමයි එයාලා හැමතිස්සෙම ફોකස් කරන්නේ. අපි බිසි වුණ පළියට අපි වැලියබල් මිනිස්සු කියන්න බෑ. ඔයා වැඩියෙන් වැඩ කරා කියලා, ඕවර්ටයිම් වැඩ කරා කියලා ඔයාට වැඩියෙන් සල්ලි ලැබෙන්න ඕනේ කියලා දෙයක්වත් නැහනේ. ගොඩක් කම්පැනිස් වල අයිතිකාරයෝ අහන දෙයක් තමයි අපි මේ මිනිස්සයාට වැඩිපුර ගාණක් ගෙවනවා නම් අපිට ලැබෙන රිටර්න් එක මොකක්ද? එහෙමත් නැත්නම් අපිට ලැබෙන රිසල්ට් එක මොකක්ද? අපිට එයාගෙන් ගන්න පුළුවන් දේ මොකක්ද කියන දේ. සැලරි නෙගෝෂියේෂන් මීටින් කියන දේවල් තියෙන්නේ මෙන්න මේ දේවල් කතා කරගන්න තමයි. මේ මීටින් වලදී ගොඩක් වෙලාවට අපේ අය කතා කරන්නේ ඉමෝෂනලි. එයාලා කිසිම වෙලාවක මෙන්ටලි හිතලා හරියට ප්‍රැක්ටිකල් විදිහට කිසිම දෙයකට උත්තර දෙන්නෙත් නැහැ. ඒ දේවල් කතා කරන්නෙත් නැහැ. මෙයාලා හැමතිස්සෙම කියන්නේ මොකක් හරි සැලරි නෙගෝෂියේෂන් මීටින් එකකට ගියාට පස්සේ දැන් තියෙන බඩුවල මිල වැඩි. ඒ වගේම මගේ පවුලේ වියදම් වැඩි. මගේ රෙන්ට් පී එක වැඩි. එදිනෙදා වියදම් ටික වැඩි. මගේ ළමයින්ගේ ක්ලාස් පී එක වැඩි. මගේ ට්‍රැවල් පී එක වැඩි. මෙන්න මේ නිසා මට මගේ සැලරි එක වැඩි කරගන්න ඕන කියන දේවල් තමයි මෙයාලා කතා කරන්නේ. මේ දේවල් ඇත්ත තමයි, මට ඒක තේරෙනවා. හැබැයි බිස්නස් පර්ස්පෙක්ටිව් එකෙන් බලද්දී කිසිම වෙලාවක කම්පැනි එක අයිතිකාරයෙක් ඔයාගේ පර්සනල් ප්‍රශ්න වලට, එහෙමත් නැත්නම් ඔයාට අදාළ නැති ඉමෝෂනල් ප්‍රශ්න වලට කවදාවත් වැඩිපුර පේ කරන්නේ නැහැ. එයාලා පේ කරනවා නම් පේ කරන්නේ ඔයා බිල්ඩ් කරගෙන තියෙන වැලියුස් වලට. ඔයා මේ තමන්ගේ ප්‍රශ්න ටික නිසා සැලරි එක වැඩි කරන්න කියනවා වෙනුවට ඔයා කියන්න ඕන මම පසුගිය අවුරුද්දේ මෙච්චර සේල්ස් ප්‍රමාණයක් වැඩි කරලා දීලා තියෙනවා. මම මේ ප්‍රශ්න වලට මම උත්තර ගෙනල්ලා දීලා තියෙනවා. මම මෙච්චර අචීව්මන්ට් කරලා දීලා තියෙනවා. ඒ නිසා මට මේ ගැන කන්සිඩර් කරලා මගේ සැලරි එක වැඩි කරලා දෙන්න. මම මෙච්චර ටාස්ක් ප්‍රමාණයක් මම කරලා තියෙනවා. මෙච්චර කාලයක් ඇතුළත. ඒ කියන්නේ ඔයාට පොඩි කාලයකින් වුණත් ඔයා ලොකු වැඩ ගොඩක් කරලා තියෙනවා නම් අනිවාර්යෙන් මේවා කමියුනිකේට් කරන්න. ඔයා ප්‍රොෆෙෂනලි කතා කරද්දී, එහෙමත් නැත්නම් ප්‍රොෆෙෂනල් ලැන්ග්වේජ් එකක් පාවිච්චි කරද්දී ඔයාට ප්‍රොෆෙෂනල් විදිහට අනිවාර්යයෙන්ම රිසල්ට් හම්බ වෙනවා. ඔයාගේ සැලරි එක වැඩි කරන්න කියලා අහන්න හොඳම වෙලාව මොකද්ද? ඔයා වැරද්දක් කරපු ගමන්, එහෙමත් නැත්නම් කම්පැනි එක ප්‍රශ්නයක හිර වෙලා ඉද්දි, ඔයාගේ බොස් ප්‍රශ්නවල හිර වෙලා ඉද්දි, ඔයාගේ බොස් ස්ට්‍රෙස් වෙලා ඉද්දි, මෙන්න මේ වෙලාවල් වලදී ඔයා ඔයාගේ සැලරි එක වැඩි කරන්න අහන්න යන්න එපා. ඔයා මේ ගැන කතා කරන්න ඕන ඔයා කම්පැනි එකට හොඳ රිසල්ට් එකක් අරන් ආවට පස්සේ. එහෙමත් නැත්නම් ඔයා මොන හරි දෙයක් හොඳට ඇචීව් කරාට පස්සේ, ඔයා ඔයාගේ ප්‍රොජෙක්ට් එක සාර්ථකව ඉවර කරාට පස්සේ, performance review කරද්දී, ඊට පස්සේ ඔයාගේ කම්පැනි එක achievement කරද්දී, කම්පැනි එක financially grow වෙද්දී,
ඒ වගේම ඔයා ඇඩිෂනල් රෙස්පොන්සිබිලිටිස් බාරගත්තහමත් ඔයාට මේ ගැන කතා කරන්න පුළුවන්. ගොවි මහත්තයෙක් ගැන හිතන්නකෝ. ගොවි මහත්තයෙක් කවදාවත් තමන්ගේ පැල හිටවන්න කලින් අස්වැන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයා වැලියු එකක් ක්‍රියේට් කරන්න කලින් ඔයා රිවර්ඩ් එකක් බලාපොරොත්තු වෙන්න එපා. මුලින්ම ඔයා මේ දේවල් කරලා ඉන්න. ඊට පස්සේ ඔයා ඔයාගේ වැලියුස් ගැන එයාලත් එක්ක සාකච්ඡා කරන්න. එහෙමත් නැත්නම් ඩිස්කෂන් වලට යන්න. අපි දැන් කතා කරමු ඇත්තටම එම්ප්ලොයිස්ලා මොනවද සලකලා බලන්නේ ඔයාගේ සැලරි එක වැඩි කරද්දි කියන දේ. ගොඩක් එම්ප්ලොයිස්ලා හිතන දෙයක් තමයි තමන්ගේ සැලරි එක වැඩි වෙන්න මේන්ම රීසන් එක තමයි තමන් මහන්සි වෙලා වැඩ කරනවා කියන එක. හැබැයි ඇත්තටම මිනිස්සෙක්ගේ සැලරි වැඩි වෙන්න මහන්සි වෙලා වැඩ කරන එක විතරක් ප්‍රමාණවත් මදි. ඒකට හේතු පහක් සලකලා බලනවා සාමාන්‍යයෙන් එම්ප්ලොයර් කෙනෙක්. අපි දැන් කතා කරමු මොනවද මේ දේවල් පහ කියලා. පළවෙනි එක තමයි රිලයබිලිටි. ඔයාගේ බොස් හැමතිස්සෙම හොයලා බලනවා ඔයාව විශ්වාස කරන්න පුළුවන් මිනිස්සෙද දිගු කාලයක් කම්පැනි එක රැඳිලා ඉඳීද ඔයාගේ කම්පැනි එකට වැලියු එකක් බිල් කරයිද අන්න ඒ දේවල් හැමතිස්සෙම යාලා සලකලා බලනවා. දෙවෙනි එක තමයි ප්‍රොබ්ලම් සෝල්විං. එහෙමත් නැත්නම් ප්‍රශ්න විසඳනවා කියන දේ. කම්පැනි එකකින් බලන දෙයක් තමයි ඔයා කම්පැනි එකේ තියෙන ප්‍රශ්න විසඳනවද නැත්නම් ඔයා කම්පැනි එකට කම්ප්ලේන් අරන් එනවා විතරද කියන දේ. ඔයා ප්‍රශ්න විසඳනවා නම් අනිවාර්යෙන්ම ඔයාගේ සැලරි එක ඉම්ප්‍රූව් වෙන්න එක ලොකු හේතුවක් වෙනවා. තුන්වෙනි දේ තමයි ඉනීටියේටිව්. කම්පැනි එකකින් බලන් ඉන්න දෙයක් තමයි ඔයා හැමතිස්සෙම උපදෙස් දෙනකම් බලන් ඉන්නවද එහෙමත් නැත්නම් ඔයා වගකීම අරන් සාර්ථක විදිහට මේ වැඩේ ඉවර කරනවද කියන දේ. හතරවෙනි දේ තමයි ඇඩැප්ටබිලිටි. එයාලා බලනවා මොන හරි සිස්ටම් එකක් හරි මොන හරි අලුත් දෙයක් අඳුන්වලා දුන්නාට පස්සේ ඔයාට ඒකට අනුවර්තනය වෙන්න පුළුවන්ද? ඔයාට ඒකට මූව් වෙන්න පුළුවන්ද? ඔයාට ඒ හරහා සක්සස් වෙන්න පුළුවන්ද? ඔයාට මේ දේවල් ඉගෙන ගන්න පුළුවන්ද? මෙන්න මේ දේවල් හැමතිස්සම කම්පැනි එකක් හොයලා බලනවා. පස්වෙනි එක තමයි රිසල්ට් කියන දේ. කම්පැනි එකක් හැමතිස්සෙම බලනවා ඔයා අරන් ඇවිල්ලා තියෙන රිසල්ට් අනිවාර්යයෙන්ම මනින්න පුළුවන් දේවල්ද කියන දේ. මොකද කම්පැනි එකක් ගෙවන්නේ නැහැ ඔයාගේ උත්සාහය ගැන හිතලා. එයාලා හැමතිස්සෙම ගෙවන්නේ ඔයා අරන් එන රිසල්ට් ගැන හිතලා. ඔයාට කම්පැනි එකේ සල්ලි ඉතුරු කරන්න පුළුවන් නම් ඔයාට ලොකු ප්‍රොෆිට් එකක් අරන් එන්න පුළුවන් නම් ඔයා ඔපරේෂන් ඉම්ප්‍රූව් කරන්න වැඩ කරන්න දක්ෂයෙක් නම් ඔයාට සිස්ටම් ඉගෙනගෙන ඒව හරහා ඔයාට සක්සස් වෙන්න පුළුවන් නම් අනිත් මිනිස්සුන්ට සාපේක්ෂව ඔයා ලොකු එනර්ජි එකක් අරගෙන සාර්ථක විදිහට ඉක්මනින් වැඩ ටික සාර්ථකව ඉවර කරනවා නම් ඔයාව රීප්ලේස් කරන්න ගොඩක් අමාරුයි. මෙන්න මේ විදිහට රීප්ලේස් කරන්න අමාරු මිනිස්සෙක්ට ලොකු සැලරි එකක් රික්වෙස්ට් කරන්න අමාරු වෙන්නේ නැහැ. ඊළඟට අපි කතා කරමු සැලරි ඩිස්කෂන් මීටින් එකකට කලින් ඔයා ලෑස්ති වෙන්න ඕන කොහොමද කියන දේ. කිසිම වෙලාවක ඔයා සැලරි ඩිස්කෂන් මීටින් එකට හිස් අතින් නම් යන්න එපා. ඔයා අනිවාර්යයෙන්ම එවිඩන්ස් ටිකක් හදාගන්න. ඔයා හැමදේම ලියාගෙන තියාගන්න. ඔයා කම්ප්ලීට් කරපු ප්‍රොජෙක්ට්, ඔයා ආදායම් වැඩි කරපු විදිය, ඔයා ළඟා කරගත්ත ඇචීව්මන්ට් මේ හැමදේම ඔයා නෝට් ඩවුන් කරගෙන යන්න. ඒවා සංඛ්‍යා දත්ත එහෙමත් නැත්නම් ඔයාට ප්‍රැක්ටිකලි පෙන්වන්න පුළුවන් විදිහට අනිවාර්යයෙන්ම ඒවා ඔයා අරගෙන යන්න. ඒ වගේම කස්ටමර්ස්ලාගේ ෆීඩ්බැක්, ඊට පස්සේ ඔයා විසඳපු ප්‍රශ්න, ඒ වගේම බාරගෙන තියෙන අමතර රෙස්පොන්සිබිලිටීස්, ඒ වගේම ක්ලයන්ට්ලාගෙන් හම්බෙලා තියෙන පොසිටිව් ෆීඩ්බැක් මෙන්න මේ දේවල් ඔයා ලිස්ට් ඩවුන් කරගෙන යන්න. මොකද මේවා හදාගත්තොත් ඔයාගේ කොන්ෆිඩන්ස් එකත් අනිවාර්යයෙන්ම හැදෙනවා. ඔයා පොඩ්ඩක් හොයලා බලන්න ඔයාගේ ඉන්ඩස්ට්‍රි එකේ සැලරි රේන්ජ් එක කොහොමද යන්නේ කියන එක. මාකට් වැලියු එක කියන දේ හොයලා බලන්න. ඒ වගේම ඔයා පුරුදු වෙන්න ඔයාගේ සැලරි එක ඉම්ප්‍රූව් කරගන්න කතා කරන්න ඕනි කොහොමද කියන දේත් මතක තියාගන්න. ඔයා හිඟන්නෙක් නෙවෙයි. ඔයා කතා කරන්න යන්නේ ඔයාගේ වැලියුස් ගැන. ඒ හරහා තමයි ඔයාගේ සැලරි එක ඉම්ප්‍රූව් කරගන්න යන්නේ. ඔයා හිතන්නකෝ ඔයාගේ මැනේජර් එක්ක කතා කරන්න යන්නේ කියලා. හැබැයි ඔයා කිසිම වෙලාවක කියන්න යන්න එපා මට තව සල්ලි ටිකක් ඕනි කියලා. ඒ වෙනුවට ඔයා කියන්න මම මීට් වෙන්න කාලය ගත්තට thank you. මම පහුගිය අවුරුදු ටිකේ මේ ටාස්ක් ටික කම්ප්ලීට් කරලා දීලා තියෙනවා. මේ ප්‍රොජෙක්ට් ටික මම ඇචීව් කරගෙන තියෙනවා. මට සක්සස් වෙන්න පුළුවන් උපරිම ප්‍රමාණයට මම අරගෙන ඇවිල්ලා තියෙනවා. මේ කම්පැනි එක මේ රේන්ජ් එකට මම ගෙනල්ලා තියෙනවා. මෙච්චර ඇචීව්මන්ට් ප්‍රමාණයක් මම කම්පැනි එක වෙනුවෙන් අරන් ඇවිල්ලා තියෙනවා කියන දේ. ඒ වගේම ඔයා කියන්න මං මේ විදිහට වැඩ කරන එකෙන් මං ගොඩක් සතුටින් ඉන්නේ. ඒ නිසා මගේ වැලියුස් ගැන සලකලා බලලා මගේ සැලරි එක වැඩි කරන්න පුළුවන්ද කියන දේ ඔයා ඔයාගේ මැනේජර් එක්ක කතා කරන්න.
හදිස්සිය හරියාලා බෑ කිව්වොත් ඔයා ඉමෝෂනල් වෙන්න යන්න එපා. එතකොට ඔයා අහන්න ඕන අනාගතයේ මේ විදිහටම කන්වර්සේෂන් එකක් තියද්දි මං ඔයත් එක්ක මේ විදිහට මීටින් එකකට එද්දි අනාගතයේදී මං ඉම්ප්‍රූව් කරගෙන එන්න ඕන දේවල් මොනවාද මම ඇචීව් කරගන්න ඕන දේවල් මොනවද කියන දේ. මෙන්න මේ ප්‍රශ්නය නිසා ඔයාව රිජෙක්ට් කරන්න හිටියානම් අනිවාර්යෙන්ම රිජෙක්ට් කරන එක නැවතෙනවා. සමහර විට තව මාස 6ක් විතර යද්දී ඔයාට මේ බෑ කියපු දේ අනිවාර්යෙන්ම හා කියලා ඔයාගේ සැලරි එක ඔයා ඉල්ලුවටත් වඩා ලොකු ප්‍රමාණයෙන් වැඩි කරලා දෙන්න ඉඩ තියෙනවා. ඔයා කිසිම වෙලාවක ඔයාගේ වැලියුස් අන්ඩර් එස්ටිමේට් කරන්න එපා. ඒ වගේම ඕවර් එස්ටිමේට් කරන්න යන්නත් එපා. ඒවා බිල්ඩ් කරගෙන ඉන්ක්‍රීස් කරගෙන ඒවා ප්‍රූව් කරන්න පුරුදු වෙන්න. ඒක ඊට පස්සේ ප්‍රොෆෙෂනල් විදිහට ඔයාගේ මැනේජර් එක්ක ඔයා රිපෝට් කරන මිනිස්සයා එක්ක ඩිරෙක්ට්ලි කමියුනිකේට් කරන්න පුරුදු වෙන්න. සැලරි නෙගෝසියේෂන් එකක් කියන්නේ වැඩිපුර සල්ලි ඉල්ලනවා කියන එක නෙවෙයි. මතක තියාගන්න කම්පිඩන්ස් එක කියන දේ බිල්ඩ් වෙන්නේ ඔයාගේ වැලියුස් ඒ මිනිස්සු දැනගනී කියලා හිතන් ඉන්න එකෙන් නෙවෙයි. ඔයා අනිවාර්යෙන්ම ඔයාගේ වැලියුස් එයාලත් එක්ක කමියුනිකේට් කරගන්නම ඕන. ඒ නිසා අනිවාර්යෙන්ම ඔයා ඔයාගේ වැලියුස් හදාගන්න ඊට පස්සේ ඒවා ඉම්ප්‍රූව් කරගන්න ඒවා කමියුනිකේට් කරගන්න ඒ කමියුනිකේට් කරන දේ ප්‍රොෆෙෂනලි කමියුනිකේට් කරන්න. මොකද ඔයාගේ කැරියර් ඩෙවලොප්මන්ට් කියන දේ ලක් එකකින් නම් තීරණය වෙන්නේ නැහැ. ඒක තීරණය වෙන්නේ ඔයාගේ වැලියුස් එක්ක වගේම ඔයාට ලැබෙන්න ඕන දේ ඉල්ලන්න පුළුවන් හයියක් තිබ්බොත් විතරයි. ඒ වගේම මතක තියාගන්න වැඩිපුර earn කරන්න හොඳම ක්‍රමය තමයි ඊට වඩා අද ඔයා වැලියබල් මිනිස්සෙක් වෙන එක. ඒ නිසා ඔයත් මේ විදිහට සැලරි එක වැඩි කරන්න කියලා රික්වෙස්ට් කරන්න බලාගෙන බයෙන් ඉන්නවා නම් බය වෙන්න එපා. ඔයා හරියට ඔයාගේ වැලියුස් ටික නෝට් ඩවුන් කරගෙන ඒවා හරියට කමියුනිකේට් කරන්න හදාගෙන ඔයාගේ බොස්ස මීට් වෙන්න යන්න. මීට් වෙන්න ගිහිල්ලා මෙන්න මේ දේවල් මං කරා, මේ දේවල් ඇචීව් කරගත්තා, මේ රෙස්පොන්සිබිලිටිස් මං ගත්තා. ඒ නිසා පුළුවන්ද මගේ සැලරි එක මෙච්චර ප්‍රමාණයකින් වැඩි කරලා දෙන්න කියලා ඔයා රික්වෙස්ට් කරන්න. මේකත් එක්ක අනිවාර්යෙන්ම ඔයා හරියට ඔයාගේ වැලියුස් බිල්ඩ් කරගෙන තිබ්බනම් ඔයාගේ සැලරි එක අනිවාර්යෙන්ම ඔයා ඉල්ලන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් ඔයාට වැඩි කරලා දෙන එක ෂුවර් වෙනවා. අනිවාර්යෙන්ම ඔයාගේ සැලරි එක වැඩි කරලා දෙන එක දෙනවමයි. එහෙනම් මේ වගේ කැරියර් ඩෙවලොප්මන්ට් වීඩියෝ එකකින් ආයෙත් එනකම් පරිස්සමෙන් ඉන්න. ඔයාලට ජය වේවා. මම සංජීව පිරත්නායක.